බාධාවක්. ඒ ඇස්වලට මට කතා කරන මට නංගි හැමෝට මේක සමා වෙලා වීඩියෝ පටිගත කරන්න ලෑස්ට් රයිට් ලෝගහම. දෙවියන් සහ බමුණු විසින් හොඳින් අසන්න මේ හඬපටේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මනුලොව පහළ වන බව දැනුම් දුන්නා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සෝපමාන වන බවත් මනුලොව ඍෂිවරුන්ට දෙවියන්ගෙන් දැනගන්නට ලැබුණා. ඔබට වෙන්නේ මෙසේ ආරාධනා මේ කළා. මල් පෙති සියල්ල මහා වීරයන් වහන්සේ මේ සුදුසු කාලයයි ටිකෙන් ටික පිළිසරන්නා සේක්වා දෙව්මිනිස් ප්‍රජාව සසර කතරින් එතර කරවීමට බුද්ධත්වය සාක්ෂාත් කරන මේ මල් සේක්වා පෙති සියල්ල ටිකෙන් ටික ඈත් වෙලා ඉවරනන්නේ සන්තුසිත දෙවියන් තුසිත දෙව්ලොවින් චුත වීමට පෙර පංචමහා ටිකෙන් ටික මේ සියලුම මල් පෙති ඈතට විසිරෙනවා. දේශය කුලය මව මව්කුස පිළිසනගත් පසු මවට මාස 10කුත් දින 7 ආයුෂ ඇති පින්වත් මවක විය යුතුයි. බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොවින් සිහි නුවණින්ම නික්මුණා. බෝසතාණන් වහන්සේ ටිකෙන් ටික සීනුවනේ මේ පුරාලු නිර්මාණය පහළට ටිකෙන් ටික ගමන් කිරීමක් සිදු වෙයි. බලන්න ඔබ ඒ සිදුවීම හොඳින් සිදු වෙන අයුරු. ටිකෙන් ටික මේ නිර්මාණය විශාල නිර්මාණයක් බවට පත් වෙනවා. ඔබ බලන්න දැන් මේ නෙළුම් පෙති සියල්ල නැවතත් ටිකෙන් ටික දිග හැරීමක් සිදු වෙන මේ මොහොතේදී ඒ සිදුවේ අනිවාර්යයෙන්ම ඔබ එවිට මා කිව්ව සැනියේ සිදු කරන කාලය ටිකෙන් ටික ඒ මල් පෙති දැන් දිග හැරීමක් වෙන අයුරු ඔබට වෙන්නේ. එවිට මේ මහා මායා දේවිය සුන්දර දේවිය ඇය අපි නිර්මාණය කොට තිබෙනවා. අය දකින සීනේ ඔබට පැහැදිලිව පෙනේ. අර දුර ඈත ආකාශයේ සුදු නෙළුම් මලක් අරගෙන පුංචි ඇත්මැටුවෙක් ටිකෙන් ටික ළඟා වෙන අයුරු ඇයට වෙනවා. අපර තියක් පල්ලෙහා ගියා පිටිපස්ස. ටිකෙන් ටික මේ පුංචි ඇත්මැටුවා දේවිය ළඟට වෙන ඔබට වෙන්නේ සුන්දර සීනයක් බලන්නකො කොතරම් ලස්සන දෙන මේ හඬපට මේ විදිහට ටිකෙන් ටික මේ පුංචි ඇල්පනවා දේවිය වටා කරකලා ඒ ඇඳ ළඟට ඇවිල්ලා ඇඳ වටේ වට තුනක් කරකලා මේ දකුණු ඇලේ කුස තුලට ඇතුල් වෙන මේ අසිරිමත් සිදුවීම මේ දේවිය දකිද්දී දෙවිවරු සාදුකාර කියමින් මේ ඉඳාමත් සුන්දර සීනේ ගැන ඇය තවමත් නින්දෙදි සිටිනවා. මේ නින්ද තවමත් ඇය දකිනවා. හැබැයි දෙවිවරු හොඳින්
මුලින් දැකීමේ නිර්මාණය මේ සිටින ගැන ඒ සංසිඳ දිව්‍ය රාජයා බුද්ධත්වයේ පතාගෙන මෙන බව ඇය මනුලෝ මාතාවක් ඇය මහාමායා දේවිය මා ඔබගේ මම කරගන්න ඕමයි ඔබ යම් කිසි දිනක මේ ලෝකේ උතුම්ම මාතාව වෙනවමයි ඒ සුන්දර සිදුවීම දෙවිවරු සාදුකාර කියමින් දකිද්දී පුංචි ඇන්නට ටිකෙන් ටික තමන්ගේ කුස්සට දකුණු ඇලෙන් ඇතුළු නාලු දෙවිවරු සාදුකාර දෙමින් ඒ මහාමායා දේවිය දරු පැටියා බිහි කර දින 7කින් මේ ලෝකෙන් සමුගන්නායේ සුන්දර සිහිනය ඇය දකිනවා මේ සත්‍යම සිදුවීම දෙවිවරු දකිද්දී මහාමායා දේවිය දරු පැටියා බිහි කර දින 7කින් මෙලොවින් මෙන්න මේ විදියට සමුගන්නේ ඇය දිව්‍ය ලෝකෙටම යනවා ඇය දිව්‍ය ලෝකෙටම යන්නේ මාර්තු දිව්‍ය රාජ්‍යවල ඇය ලෝකේ උපත ලැබුවලු සියල්ල අවසානයි දැන් අපිට බුදු කෙනෙක් පහළ වෙලා යකෙක් ටික මේ යනවා මේ නිර්මාණය මෙතනින් ඉවත් කොට තමන්ගේ අත් දෙකෙන් ඔසවා නිර්මාණය තමන්ගේ කට ඇතුළට පොඩි කරලා දාගන්න බලන්න ලංකාවේ වෙසක් නිර්මාණ ඉතිහාසයේ මොදක නිර්මාණයක් ඔබට මා පෙන්නනවා කට ඇතුළටම කුමාරයා හදන දාගන්න ඕම මේ නිර්මාණය කට වහගෙන මේ යකා කටින් පොඩි කරගෙන නිර්මාණය වතුරට ඇදන් යනවා එසේ සිදුවෙද්දී දැන් යකා පහන් කුල රැගෙන යද්දී හොඳ පරිසරයක් තියෙනවා කුමක්ද මේ සිදුවීම විශාල ඇතෙක් මේ මල තමන්ගේ හොඳේ තමන් සතු කරගන්න ඔබට ඔබ පිළිගන්නවද මේ ඇතා මේ මල මේ හොඳේ මතට දරාගෙන මේ සිදුවීම හොඳින් දෙවිවරු දකිනවා දෙවිවරු සාදුකාර දෙනවා මේ ඇත්තට සාදු සාදු කියමින් ඔහුද මේ ලෝකේ රජවෙන ඇතෙක් බවට පත් වෙනවා ටික ඇතා ළඟට පැමිණෙන්නේ මේ මල මෙතකින් අත්පතු පියලටම බැවින හොඳේ ඔසවා මල තමන් සතු කරගත්දී දැන් මේ මල ඇතා සතුයි පහන් කුඩු දෙක අතර පරතරේ වෙන් වුණා නැවතත් ඉහළ ආසනය යද්දී බුදුරුව මේ මල මතට වටින්නේ කොහොමද අර හරිය තියෙන බුදුරුව මේ මල මතට වදිනෝ කිව්වොත් හැබැයි අපි කිව්වොත් මේ සිදු වෙනවාමයි ඒක සාදුකාර දෙමින් මුළු ලෝකෙටම උතුම් ඒ සීනේ අවසානයේ මෙතනින් කෙවල උනාලු දෙවිවරු සාදුකාර දෙමින් ඒ මහා පෙරහැර පෑම සාදු සාදු කොහොමද මේ පිළිමය මේ මල මතට වදින්නේ මේ මල තිබෙන්නේ බුදුන්ට වදින්නේ නෑ ඉතින්
නිසා මේ පහන් කුඩු මං කියුවා අනේ මට කරුණා කරලා මල ටිකක් අයින් වෙලා මල් පිටින් විසිරිලා බුදුන්ව වඩින්න ඉඳ හදලා දෙන්න මම ඔයගලගේ කරුණාව කරගෙන ඉන්නවා ඒ සිදු කරනවාමයි මල් පිටි ඈත් වෙලා දැන් බලන්නකො එහෙට මෙහෙට වෙවි මේ නිර්මාණයේ සුන්දර දසුරම නමවා පෙන්වනවා මම ඔබේ හිතට ඔබට දැනෙන පුංචි ළමයා බලන්නකො කොතරම් මම බලන් ඉන්නේ මේ ළමයා දිහා ඇත්තටම බලන් ඉන්නේ කතා කරන්නේ මේ පුංචි ළමයා දිහා එයාගේ අත් දෙක සෙල්ලුණා බලන්නකො මේ ළමයා දිහා මම මේ නිර්මාණය සමග හිටියේ මේ පුංචි ළමයා අපිට කියන්න ඉස්සෙල්ලා එයාගේ අත් දෙකෙන් එයාට දැනෙන දේ කරා පුංචි දුවේ ඔයාට බුදු සරණයි වෙන්න බුදුන් ඔයාට බාරයි පුතේ මේ බුද්ධ ධර්ම රැකගෙන යන ඔයාටයි අනාගතේ මේ ධර්මයේ රැකගෙන මේ වගකීම තිබෙන්නේ හැබැයි පුතේ සිලුත් ගන්නවා අපේ අම්මලා පණක් අහනවා ආච්චිලා පන්සලුත් යනවා හැමදාම එකම තැනයි පුතේ තවමත් කවදාවත් අපේ කට්ටිය හැදෙන්නේ ඔයාට පුළුවන් නම් ආගමේ ධර්මයේ පෝෂණය වෙලා මේ රට හොඳ ධර්මයක් අරගෙන මේ ලෝකෙටම ධර්මය කියා දෙන්න කෙනෙක් ඔබට සමුදෙනවා ඔබ සවට තිරුවන් සරණයි නිර්මාණයේ නරඹ අවසාන මාතෘකේ මහා